YouTube channel එකට. ඉතින් මම අලුතෙන් තමයි YouTube පටන් ගත්තේ. අද මම මගේ පළවෙනි වීඩියෝ එක කරන්න යන්නේ. මගේ පළවෙනි වීඩියෝ එක තමයි මම ශ්‍රීලංකෙන් බඩු වගේ අප්ලෝඩ් කරා. ඒක ගැන තමයි අද වීඩියෝ එකකින් ගෙනාවේ. ඉතින් මම මේක කඩලා තියෙන්නේ මට ඉවසිල්ලක් තිබ්බේ නෑ. ආව ගමන් ඉතින් මං කැඩුවා. මට අද තමයි හිතුනේ මේ වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. මොකද එකක් දැක්කම වීඩියෝ එකක්. ඉතින් මට හිතුණා මේ වීඩියෝ එකක් කරලා දාන්න ඕනේ කියලා. ඉතින් අපි බලමු මොනවද මේකේ තියෙන්නේ. කොයියක් ගියාද, ටැක්ස් එක කීයක් වැදුනද, ෆ්‍රී ෂිපින් කීයක් ගියාද, එහෙම විස්තර බලමු. මම හිතනවා මේ ඩීටේල්ස් ඔයාලටත් වැදගත් වෙයි කියලා. ආසාවෙන් ඉන්න කෙනෙක්ට ඕඩර් එකක් දාන්න. ටිකක් වෙනස් විදිහට ෆැෂන් කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට ඕඩර් එකක් දාන්න. මුලින්ම තියෙනවා මම බෑග් එකක් ඕඩර් කළා. මේ තියෙන්නේ මේ බෑග් එක. මේකට ගියා මට මේකේ හරියට $4යි ගාණක්. 4යි ගාණක් කියන $4යි. මේ තියෙන බෑග් එක. මෙහෙම දාන බෑග් එකක්. මේ ෂෝල්ඩර් බෑග් එකක්. මේකේ ඇතුළ මෙහෙම තියෙන ලොකු බෑග් එකක් නෙවෙයි. සාමාන්‍යයෙන් අපිට පොඩි වොලට් එකක් දාගන්න, ෆෝන් එක, හැන්කි එක, එහෙම පොඩි දේවල් ටිකක් දාගෙන ගමනක් යන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේකෙදි මේක මම ලයිට් බ්ලූ කලර් දැම්මේ. මේකේ එක කලර්ස් තිබ්බා. පින්ක් තිබ්බා, ඩාර්ක් ග්‍රීන් තිබ්බා. ඊළඟ ලයිට් බ්ලූ. මේක මීඩියම් සයිස් එකක්. මම මේව ඇඳලා මේ කෙලවරින් දාන්නම් කොහොමද කියලා අවුට්ෆිට් එක. මේ තියෙන්නේ Hawaii Beach 1996. මේක බේබි බ්ලූ කලර් එක. මේ ලයිට් බ්ලූ එකක්. ඒ කලර් එකට මට ආස හිතුණා. මේක උනා $5.90ක්. ඊට පස්සේ තියෙනවා මෙන්න මේක මේ වගේ ඒවා මම මෙහෙ වැඩි දැකලා නැහැ. ඒක හින්දා තමයි මට මේක අසන්නේ. මේවා මේ වගේ නිකන් මේ ඇදෙන වගේ දෙදි ඔක්කොම වගේ තිබ්බේ. මේක මෙන්නේ මේවා ඇඳලා මං දාන්නම් මේ උඩින් මේ එකක්. මේ අවුට්ෆිට් එක කොහොමද එන්නේ කියලා. චෙරීස් තියෙන්නේ. මට හිතෙන එක කියුට් කියලා. ලස්සනයි කියලා. මේකත් මීඩියම් සයිස් ගත්තේ මම. මේක මට උනා $4.90ක්. ඊට පස්සේ මේ ගෙන්නපු ඇඳුම් ටික මම ආසම ඇඳුම මේක. ඒක මේ අර අවුරුද්දට ලුංගියට කොහොමත් අඳින්න පුළුවන්. මේක තමයි ගණන් වැඩිමත් එක්ක උනේ. මේක උනා $7.70ක්. මේක අද්දිගයි. ඊට පස්සේ මේක තමයි එකම ස්කර්ට් එක මම දාපු. මේ ස්කර්ට් එක උනා $6.50ක්. මේක ෂෝට් ස්කර්ට් එකක්. මෙහෙම තියෙන්නේ. මෙතන මේ ඉස්සරහින් ගැට ගහන්න තියෙන්නේ. මෙතන පොඩි බටන් එකක් තියෙනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. පොඩි බටන් එකක් තියෙනවා. මේක ගැට ගහන්න තමයි තියෙන්නේ මේකේ. ඊට පස්සේ මේක නම් මං ගෙනාවේ මං හරි ආසයි අර ටී-ෂර්ට්ස් වගේ බ්ලවුස් තියෙන ටිකක් මේ තියෙන්නේ නිකන් අර මේක ඉස්සරහින් බටන්ස් දාලා අඳින බ්ලවුස් දෙයක්. අන්නේ ඒ බ්ලවුස් ඒ වගේ වඳින්න මේ නිකන් අඳින්න මේ එකක් ගන්න. ඉතින් ඒකකට තමයි මම මේක ගෙන්නුවේ. මේකේ මේ පොඩි ස්කින එකක් තියෙන්නේ. පොඩි ස්කින එකක් වගේ තියෙන්නේ මේ බ්ලවුස් එක. එතකොට ඊගාවට අන්තිම එක මේක
මේක නම් මට පොඩ්ඩක් අවුල් ගියා කියන්නේ මේ මං හිතුවේ මේකේ මේ ඇත්ත කියලා ඩෙනිම් එකක් වගේ අල්ලලා සමනලයක්. නමුත් මේ තිබ්බේ print එකක් ඒක. මේ ඒක නම් මට චුට්ටක් ලොකුයි. මම ඒක දාලා තියෙන large size එක. මම හිතන්නේ බස්ට් එක මදි එහෙම හින්දා මොකක් හරි වෙන්නේ නැති හේතුව මම ඒක මැනලා තමයි ගත්තේ ඔක්කොම ටික. මෙතනින් චුට්ටක් අල්ලන්න ඕන. මොකද මේකේ මේ ඇඳම අත පොඩ්ඩක් මෙතනින් ලොකුයි. ඒ හින්දා මේකේ print එකක් තියෙන්නේ. මම හිතුවේ ඒක මේ denim එකක් වගේ අල්ලලා ඇති කියලා. ඒක පේන්නේ එහෙමයි. ඒ වුණාට ඒක print එකක් තියෙන්නේ ඉතින්. ඒ වුණාට මම හිතනවා print එක quality ඇති කියලා. fit on එක මම උඩින් දාන්නම්. උඩින් බැරි නම් වීඩියෝ එකේ අන්තිමට එකතු කරන්නම් කොහොමද කියලා. ඉතින් ওই විදිහට තමයි මේ ගියේ. දැන් මම ඔයාලට කියන්නම් මට ටෝටල් එක කොච්චර ගියාද කියලා. මට මේ ඔක්කොටම කූපන් එකක් ආවා. මේ දාපු කූපන් එකක් ඇවිල්ලා මේ හරිනම් ටෝටල් එක යනවා $37.76ක්. හැබැයි මට ගියේ $18.40යි. $37.76ක් ගියා නම් එනවා 11,836.75යි දැනට තියෙන රේට් එකත් එක්ක. හැබැයි මට ගියේ 5,492.40යි. මොකද $18යි මට ගියේ $18.40ක්. ඊට අමතරව මේගොල්ලෝ මේක මට ෆ්‍රී shipping හම්බුනේ. හරිනම් ශීන් එකේ බඩු ගෙන්නනකොට ෆ්‍රී shipping වෙන්නේ නම් $45ටද හරි 50ට හරි වැඩි වෙන්න ඕන ලංකාවට ගෙන්නද්දි ෆ්‍රී shipping හම්බෙන්නේ. හැබැයි new user වෙන්න හින්දා වෙන්නේ නැති මේක ෆ්‍රී shipping ආවේ මට. මේකට මෙයාලා මගෙන් ගත්තා 1500ක්. මට ඩිලිවරි ගෙනාවා අංකල් නම් කිව්වේ ඒක මේ ටැක්ස් එක ගෙවුවා කියලා. මන් දන්න තරමින් එහෙම නේ මන් ඉතින් ටැක්ස් එකක් ගහනවා කියලා නම් දන්නවා. මේ පොඩි ඕඩර් එකකට ටැක්ස් එකක් ගහනවාද කියලා මන් දන්නේ නැහැ. ඒක ඉතින් කොහොම හරි 1500ක් ගත්තා එයාලා. මේක එන්න මට හරියටම ගියා දවස් ගියා දවස් 12ක් විතර ගියා මේ එන්න. දවස් 12ක් විතර ගියා මේක ඕඩර් එක එන්න. ඔහොම තමයි ඉතින් විස්තරේ. ඉතින් ඔයාලටත් ආස කෙනෙක් ඉන්නවා නම් ඕඩර් එකක් දාන්න. try එකක් දීලා බලන්න. ලස්සන ඇඳුම් තියෙනවා. මගේ අතේ වෙලෙත් තව සල්ලි තිබ්බනම් මම දානවා තව ඇඳුම් කීපයක්. මගේ අතේ වෙලෙ සල්ලි තිබ්බේ නැහැ. හින්දා තිබ්බ ගානට හරියන්න දැම්මේ. ඉතින් ඔහොම තමයි ඉතින්. එහෙනම් ඔයාලා මේ වීඩියෝ එක බලලා ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න. ඔයාලා හොඳයි කියලා හිතෙනවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් ඉතින් thank you so much. අදට ගිහින් එන්නම් ආයෙ අලුත් දවසකින් අලුත් වීඩියෝ එකක් අරගෙන. එතකන් පරිස්සමෙන් ඉන්න. bye bye.